ව්‍යාපෘතියේ මම හිතනවා ගරුත්වය බෙදනවා නම් 95% යනවන ගුවන් හමුදාවට. ඒක කිසිම සැකක් නැහැ. නිසා සම්මානයට මම දෙන්නා වෙනතොට මමත් ඒ සම්මානය දෙන තැන ඉන්නවා. මුලින්ම මම කියන්න ඕනකම තිබෙනවා ඇත්තටම අපි අමාත්‍යාංශයක් විදිහට වැඩ ගොඩක් කරනවා බිලියන් 100 200 වැඩ කරනවා. සමහර පාරක් ගත්තොත් බිලියන් 200යි 300යි. හැබැයි මේ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක හදන එක තරම් මහජන උනන්දුවක් ඇති වෙච්ච වෙන කිසි දෙයක් නැහැ. මේ ප්‍රසන්න මෙච්චර මේ මිනිස්සු කතා කරන දැන් මේක විවෘත කරන්න දෙයක්වත් තිබුණ නැති තරම් මේ ආරක්ෂක ලේකම්තුමා මේ ඒ තරම් මේ ජනමාධ්‍ය ආයතනවලුත් ඇත්තටම මම හිතන්නේ විශාල වශයෙන් මේ ගැන මේ ප්‍රචාරය ලක් කරා. මිනිස්සු මේක දිහා නිකන් අර මහා ආදරයකින් බලන් හිටියා. ඒ නිසා අපි විශ්වාස කරනවා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් ගුවන් හමුදාවත් CTB එකත් අපේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමත් එකතු වෙලා මේ කරපු දේ ගැන මම හිතනවා අපි හරි තීරණයක් ගත්තේ කියලා මේක ගොඩනගන්න. එතෙන්දි මුලින්ම අපි කියන්න ඕන CTB එක විශාල විනාශයකට ලක් කරපු ආයතනයක් දේශපාලන නායකත්වයේ විසින්. නමුත් ඒ තිබියදී CTB එක රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරපු අවංක නිලධාරීන් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් ඒ නිසා දැන් අපිට ඇත්තටම තියෙන්නේ මේ මහා විශාල මහජන උනන්දුවක් ඇති වෙලා තිබෙන මේ ආයතනය අද මහජන මුදල් වලින් හදලා තිබෙනවා. ඒක අභියෝගය තමයි මේක ඉස්සරහට මේ ප්‍රමිතියෙන් පවත්වාගෙන යන්නේ. මොකද බිල්ඩින් හදන වේගෙන් මිනිසුන්ගේ ඔලු හදන්න බෑ. මම හිතන්නේ මෙතන මුණ දෙන අභියෝගය ඒකයි. මේ විශාල වියදමක් කරලා මේක හදලා තිබෙනවා. ඒතර ජනතාව මේකට කවුරුත් ආදරේ ගැන සැකකුත් නැහැ. හැබැයි ආදරේ විතරක් මදි තැනක් පාලනය කරන්න. මේකට පාලනයක් අවශ්‍යයි. සම්පාලනිකුත් අවශ්‍යයි, පාලනයකුත් අවශ්‍යයි. සම්පාලනයෙන්ම මේක වෙන්නේ නැහැ. ඒ නිසා මේක පාලනය කරන්න ඕනේ. ඒ නිසා අපි ආරක්ෂක ලේකම්තුමාගෙන් එතුමාගේ ප්‍රතිපත්ති වලට චුට්ටක් තව පොඩ්ඩක් දික් කරලා නේද? අපිට හදලා දුන්නා වගේ අපි එකඟ වෙලා තියෙන එතුමා අවුරුද්දක් මේක බලා ගන්න අපිට උදව් කරනවා. ඒ නිසා මම කියන්නේ ඒක අර all weather fighters ලවගුල්. ගුවන් හමුදාව තමන් ඒකයි සාතික ගරු කරන්නේ ඔබතුමාලා ඊටාම හොඳ වැඩ කරන්නේ කොහොමද කියලා උගන්ලා තියෙනවා. මිලියන් 550කින් වැඩක් කරන්නේ කොහොමද කියලා නෙමෙයි. මම හිතන්නේ ඒක ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා මෙතන විනයත් හදලා දීලා යන්න. අපි බලමු අවුරුද්දට කලින් ටේක් ඕවර් කරන්න. නමුත් අවුරුද්දක් කළා දෙයි. CTB එකේ විනාශ කළා තියෙන්නේ බස් නෙමෙයි. CTB විනාශ කළා තියෙන්නේ ඒකේ කලමනාකරණය. මානව සම්පතත් එක්ක කුඩු කළා තියෙන්නේ. ඒ ප්‍රසන්නමතුමා දැන් ළඟදි කියලා තිබ්බා කොන්දොස්තර මහතුරු සමහරු කරන වංචාවෙන් දවසක කරන ආදායය කීයද සභාපතිතුමා සාමාන්‍ය හිතන්නේ? මිලියන 20ක්. කෝටි 2ක් දවසකට බස් කොන්දොස්තර මහතුරුගේ වංචාව වෙනවා කියන එක තමයි මේ තියෙන ඇත්ත තත්ත්වය. අපි ඒක විවෘතව කියන්න. මොකද මේ මහා ජනතාව මොකද අපි වෙනස් වෙලා තිබෙනවා. ඒක කියනවා දේශපාලන නායකත්වයේ විදියට අපි සහ මුලින්ම වරප්‍රසාද කියලා තිබිච්ච ඒවා සහ මුලින් අයින් කරලා තිබෙනවා. හොරකම් කරන ඒවා ඥාති සංග්‍රහ ඔක්කොම අයින් කරලා තිබෙනවා. අපි කියන දේ කරලා පෙන්නලා තිබෙනවා. ඒ නිසා මෙතන කෙලින් ඕන කෙනෙක් ඉස්සරහා කතා කරන්න බලන් දේශපාලන මොරාලයක් අපිට තියෙනවා. අපි කාටවත් ඒ නිසා යටත්කුත් නැහැ. ජනතාවට යටත් ඒගොල්ලන් පත් කරපු ආනුන්ස එච්චරයි. ඉතින් මම හිතනවා අවුරුදු මාස 18ක් හොඳටම ඇති තේරුම් ගන්න අපිව කියලා. මම ඒකයි කියන්නේ මම ප්‍රසන්නමතුමා කිව්ව දේ දත්තයක් වශයෙන් ගුණාට මම කැමති නෑ දිගට එක කියන්නේ. නිසා කරුණාකරලා මේ මහජන මුදලින් CTB එක හදලා හදාගෙන යන්නේ. අපි CTB විකුණන්නේ ගොඩනගනවා ඒක සහතික කරලා තියෙන්නේ නේද? ඒ නිසා අපි ඊටාම ඕනකමින් කියනවා තවමත් වෙනස් වෙන්න බැරිලා තියෙන CTB එකේ හෝ දැන් නම් මේ CTB නේ ප්‍රශ්නේ නේද? අපි උදව් කරනවා ගොඩනගනවා බස් ගේනවා ඔක්කොම කරනවා. හැබැයි වෙනස් වෙන්න බැරි අයව ඉවත් කරනවා. එකක් මෙතෙන්ද කියන්න ඕන. හොඳ නරක එකට තියන් යන්න බෑ. නැත්නම් හාමුදුරනේ මේක තේරුමක් නෑ. මේ රටේ මිනිස්සු දුක් විඳලා බදු ගෙවන සල්ලි මේ වේදම් කරන්නේ මිලියන් 550ක්. මිලියන් 550ක් මහජන සල්ලි බිලියන් භාගයක්. ඒතර CTB එකේ අවුරුද්දක ලීකේජ් එක කීයද? මිලියන් 20 ගානේ 365ට දැම්මොත්. ලොකු ගාණක් එතකොට. ඒ නිසා දෙකම යන්න බෑ. දෙකම යන්න බෑ. ඒ නිසා මම මේක විශේෂ මේ පණිවිඩය මෙතෙන්දිම දෙන්නේ අදින් ඒව ඉවර කරන්න ඕන. සභාපතිතුමා නීති හදාගෙන හරි අලුතෙන් ඒකත් මේක මම ක්‍රියාත්මක මිනිස්සු තුල විශාල ගරුත්වයක් ලංගමට තිබෙනවා. ඒ ලංගම තියෙන ගරුත්වය නැති කරගන්න එපා කියන ඉල්ලීම තමයි අපිට ඔය වැරදි කරන ඩ්‍රයිවර් සහ කොන්දොස්තර මහතුරු සහ කවුරු හරි කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ හොර WhatsApp group අරගෙන අන්න අතනින් මෙහා පණින්න ඉන්නවා මෙතනින් ස්කෝඩ් එකකින් ඉන්නවා කියලා ගුවම අපිට ඒව අහුවෙන්නේ නැහැ කියලාද කියන්නේ?
කොන්දොස්තරලා සමහරව ලියනවා නෑ මම මේ ඇත්ත කියන්නේ. මේ ගරුත්වෙන් කියන්නේ CTB එකට නේද? ඒගොල්ලන් ලියනවා මේ අතන ඉන්නවා මචං පණින්න ඉන්නේ. ඒ වගේම පණින්න ඉන්න කට්ටිය සමහරු. අපිට ඉන්දුවා ගත්ත නේද? ඒ ෆ්ලයින් ස්ක්වොඩ් වල කට්ටියත් හොරකම් කරනවා. මම විවුර්තව කියන්නේ මේක. ඒ නිසා මේවා ජනවරමට විරුද්ධයි මම ඒකයි කියන්නේ. ජනවරමට කවුරුත් යටත් නේ. නේද? ආණ්ඩුවත් යටත්, විපක්ෂෙත් යටත්, නිලධාරීනුත් යටත්, උසාවියත් යටත්, කවුරුත් යටත්, තනි අපිත් යටත්. මම මේ ටික මෙහෙම කියන්න හිතුවේ අපි මාස 18ක් තිස්සේ කරන කැපවීම තේරුම් අරගෙන හැදෙන්න ඕනි කියන අදහස නිසා. මේවා පොදු ජනතාවගේ තැන්. මේ සල්ලි පොදු ජනතාවට හොඳට තියෙන්න ඕන. ඒ නිසා මම ඒ ටික කාරුණු ටික ඇත්තටම කිව්වේ මේ මහන්සිය නැත්තම් ගුවන් හමුදාව අපිට අවුරුද්දක් තියාගන්න ඉන්න ඕන නිසා. නැත්තම් මම මෙච්චර කියන්න හිතුවේ නෑ. ගුවන් හමුදාව අවුරුද්දක් ඕන වෙන්නේ ලේකම්තුමා ඒ නිසා. This is Sky News.